අද පූල් එකේ නාන්න යන්නේ. අන්විලා මාත් එක්ක කැඳවුම් බෑග් හායි. අපි ඔච්චි පදින අපිට දැන් ලන්ච් එක ඉවර වෙලා අපි දැන් තමයි ආවේ බයිසිකල් එකට. Hi. This will be the bed for this 2 nights. Hi. කෝච්චි යනවා හැනවා. එතකොට මේකේ හයි කොහොමද? ඉතින් අද ලොග් එක මම ගෙනාවේ 2024 වල මමයි අයියයි ග්‍රීන් ඒකර්ස් වල ස්ටේ එකකට ගිය ලොග් එකක්. මේක ලොග් එකක් නෙමෙයි. ඒ කාලේ අපි ලොග්ස් කරන්න හිතුවේ නෑ ළමයි. බට් මම මගේ පර්සනල් මෙමරි එකක් විදිහට අපි තියාගන්නවානේ. පොඩි වීඩියෝස් ටිකක් අරගෙන ඉතින් ඔය කියකේ යනවා. හැබැයි ඒ කාලේ හිතුවේ නෑ මම ලොග්ස් කරයි කියලා. බට් මට පස්සේ හිතුණා මට ලොග්ස් කරන්න ආසාවක් ඇති වුණා. මොකද මගේ දේවල් ෂෙයා කරලා මෙමරි එකක් විදිහට තියාගන්න ඕනේ කියලා හිතුණා. මොකද දැන් ওই ටික එඩිට් කරනකොටත් මගේ අතින් ගොඩාක්ම වීඩියෝ කරපු ඒවා ඩිලීට් වෙලා. ෆෝන් එකේ වොන්න ඉඳ නැති වෙනකොට ඩිලීට් කරනවා. ඒ වගේ ඩිලීට් වෙලා නිසා මට හරිම අප්සෙට්. සෝ මම හිතුවා මේක කරන එක හොඳයි. එතකොට අපිට මේක හැමදාම බලන්න පුළුවන් කියලා. දැන් අපි ඔන්න ග්‍රීන් ඒකර්ස් වලට ඇවිදින් ඉන්නේ. ඔයාලට පේනවා ඇති. ලොකු ගමනක් ගිහින් ආවා. පැය දෙකමාරක් විතර රයිඩ් එකක්. අපි කොළඹ ඉඳන් තමයි ආවේ ඇත්තටම හෙට. අපි ගොඩක් කල් හිතාගෙන හිටපු තැනක් තමයි ග්‍රීන් ඒකර්ස් එන්න. You have to experience that. It is mostly like a paradise ළමයි පේනවා නේද? යන පාර මාරම ලස්සනයි. ඉතින් අතුල් වෙනකොටම වෙනම vibe එකක් අපිට තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි ආවා. මම බලන්නම් තව තියෙන ඔක්කොම වීඩියෝස් ටික දාලා ආයෙත් මේ environment ටික තියෙන අපි මොනවද කරේ and මොනවද මේකේ තියෙන්නේ අපිට බලන්න කියන දේවල් share කරගන්න and so enjoy. हाय मेरी मैं ही चाहूं तो तुझको ना पाऊं बातों में तेरी में रातें बिताऊं. ඉතින් ළමයි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට කොෆි හම්බුණා. ඒ මාරම සීතලයි. So before having our lunch we managed to drink a coffee and අපි එකම ආවා රෙස්ටොරන්ට් එකට අපේ ලන්ච් එක ගන්න. අපි කාලා ආවේ නැති නිසා මාරම බඩගින්නේ ආවේ. ගොඩක් බඩගින්නේ ආවේ. I think food was really nice. We ordered 1 nasi biryani and 1 fried rice at that time. So everything was okay. The staff was so friendly. අපේ room එක යාලා arrange කරනකම් අපි පරක් වෙලා ඇත්තටම ආවේ. But until they get arrange our room we were eating. So it was really nice time. අපි බලමු අපේ room tour එකට ගිහින් කොහොමද කියලා. honeymoon second day. Third day. Third day, sorry. And now this is the most beautiful heaven. Oh my god, this. ඉතින් ළමයි මම මේ වොයිස් ඕවර් එකක් කරන්න හිතුවා ආයෙත්. රූම් එක නම් මාරම ලස්සනයි. මොකද මම ඔය ලොග් කරන්න හදපු ඒවා නෙමෙයිනේ ළමයි. ඔය දවස් දෙකක් අපි මෙතන ඉන්නවා. මේ කබාන එකේ මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. and මාර ස්පේෂියස් එක. මම සමහර ගොන් කතා කියන එක මම මේ වොයිස් ඕවර් එක කරන්නේ. ඉතින් මෙතන ඔය මම කියන්නේ ලැගේජස් ඔක්කොම තියන්න ඉඩ තියෙනවා. and එතනත් මාරම ස්පේෂියස්. එතනත් පොඩි වීව් එකක් තියෙනවා. So yes, it was really nice. Nice room tour. අපි බලමු ලොකු mirror එකක් තියෙනවා. So the mirror you can see me and my husband. So I'm explaining everything to him actually these days because we didn't have an idea to do a log and publish that, right? So TV එක තියෙනවා bathroom එක තමයි ඔය පේන්නේ ඔයාලට. bath එක තියෙනවා. bathroom එකත් room එකක් වගේම ලොකුයි ළමයි. ඒක මාර්ම spacious. So a bathroom එක නිකන් අර kind of an open bathroom. And there's a balcony in there as well. So and now we are going to the washroom side. I told you it is also like open washroom. Can see the niche and do whatever the things. So even that is so spacious. And let's go to the shower again. And you have a nice mirror. So I'm telling, I don't know what kind of things I'm telling to him.
but I'm saying so many things, and I was like so amused with the spacious room here. It is a very big cabana on the other hand, and yeah. bathroom එකට ලොකු ඉඩක් තියෙනවා නේ මේක මාරම ඉඩක් තියෙනවා මම හිතුවා පේනවද okay. And this is the most excited place. Oh my god, this is really looking awesome. Oh my god, කෝච්චි යනවා එතකොට මේකේ මොනවද අර අපිට කිව්වේ ඉඳගෙන ඉන්නකම කඳු ටික පේනවා සිරී පාද පේනවා කිව්වා මොකද අද නම් පේන්නේ නැහැ මීට ඔව් මොකද අර සැරදියල් හිටියා කිව්වා කඳු උතුම් කඳ අන්නර ඈතින් පේනවා අර තියෙන ගල ගලත් එක්ක ඊට පස්සේ අර අතන ලොකු උස කන්දක් තියෙනවා මේ මොකද ඒ කන්ද නම අතෝ නෑ අහුම්බුත් නෑ මට මතක නෑ අතර මේ කන්දේ නම අනේ කන්ද අලගල් කන්ද තියෙනවා කියලා කිව්වා සෝ මේ බාන මාරම ලස්සන සහ අපි අර හිටියට වඩා මාරම වෙනස්ම වයිබ් එකක් නේ අර බිල්ඩින් ගොඩ ඔක්කොම තිබිලා එක පාට හරිම කාම් ඕ කොළ පාට ලෝකයකට ආවගේ අර බිල්ඩින් ගොඩත් එක්කලා ඉඳ हाय मेरी मैं ही चाहूं तो तुझको ना पाऊं बातों में तेरी में रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा हाय तुझको ही गाऊं मैं लो तुझको पुकारूं Hi ළමයි so ඉතින් ඔය බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් අපේ so යාලගේ 3 course meal එකක් තියෙන්නේ ඊට කලින් දවසේ හවස අපි ආවිල්ලා ඒ ගොඩක් මුකුත් රෙකෝඩ්ස් කරන්න බැරි වුණා මම කියන්නේ තිබ්බත් දාන්න මගේ හිතෙන් ඩිලීට් වෙලාද සමහර විට so මේ ඇවිදලා බ්‍රෙක්ෆාස්ට් එකේ වීඩියෝ එකක් මම නන්දිලා මාත් කැඳවුම් බෑග් වීඩියෝ කැඳ ෆෝන හැමදාම බච්චන ඔය ළමයි මට අයියා බයිනවා මේ සිංහල බ්‍රෙක්ෆාස්ට් එයාට ඕන නිසා මම අපි ඕඩර් කරා but ඒකේ ෆස්ට් ස්ටාර්ට් එක විදිහට එන්නේ කැඳ මම ඉතින් අර පෝෂදායි දේවල් කන්න බොන්න කැමති නැති කෙනෙක් නිසා මම ඉතින් හරිම අමාරුවෙන් මේ බිව්වා but it is really good ඉතින් මට බයිනවා ඔයාලට පේනවනේ මේ වීව් එක මාරම ලස්සනයි මේ උදේ තියෙන වීව් එක මාර සීතල දවස් ටිකක් අතරම අපිට හම්බුනේ චුටක් වහිනවත් එක්කලා අපි ගිය කාලේ but it was really nice. Hi. Ko. Hi. අපි green egg ගැසලා pool එකේ යන්නේ. පරක් වෙලා තියෙන්නේ. Bye. 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 pool එකට බහින්න යන්නේ. Oh සීතලයි. අතර සීතලයි. से तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानियाँ खींचे मुझे ඉතින් ළමයි අපේ පූල් සෙෂන් එකෙන් පස්සේ අපි දෙන්නම හොඳටම බඩගින්නේ හිටියේ. දන්නවනේ අපි නාලි වරනම ගොඩක් බඩගිනි හදනවා කියලා අපි හැමෝටම. ඉතින් රෙස්ටොරන්ට් එකේම අපි දෙන්න විතරයි අපි ටක් ගාලා චේන්ජ් කරගෙන ආවා ලන්ච් එක ගන්න. ඉතින් ලන්ච් එකේ ස්ටාර්ට් එක විදිහට අපි ඕඩර් කරලා තිබේ සූප් මට මතක විදිහට. ඇත්තටම නම් මේක මම මේ වීඩියෝ එක හදන්නේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් මට හරියටම මොනවද ඕඩර් කරේ කියලා මතක නැහැ. අනික දැන් එයාලගේ ඒ මෙනූස් මත තියෙන්නේ කියලා මම හරියටම දන්නේ නැහැ. But all were good on the days. ඔය අයියා බෝන සූප් එක මාරම රසයි than the one I chose. And yes, we have ordered pasta and a very nice pizza for our lunch. Hi. අපි ඔන්චි පදිනවා අපිට දැන් ලන්ච් එක ඉවර වෙලා අපි දැන් තමයි ආවේ බයිසිකල් එකකුත් අරන් මේ පැත්තට. මම මෙතන හොස්පිටල් තියෙන ෂොක් එක.
ඉතින් ළමයි ඔය මං කිව්වා වගේ අපි අපේ ලංච් එක අරන් කෙලින්ම ආවේ මෙයාලගේ ගාඩන් එකට. එයාලා ගාව බයිසිකල්ස් තියෙනවා. අපිට ඒ බයිසිකල්ස් අරගෙන මේ පාරේ පදින්න පුළුවන් එහෙට මෙහෙට. අපි බයිසිකල්ස් උත් පැද්දා but I feel more like you know dangerous like අර කන්ද හින්දා වෙන්න ඇති. මම ටිකක් බයෙන් පැද්දේ. and ඔය අපි ඔන්චිලාවක් තියෙනවා ඒ ගාවම. so අර වීව් එකත් එක්කලා ෂොක්. Nice vibe for you to enjoy. ඉතින් ළමයි හවස අපිට යාලා හයි ටී එකක් arrange කරලා තිබ්බා. ඔය තමයි අපේ room එකේ balcony එකේම තමයි arrange කරලා තිබ්බේ. මාරම ලස්සනයි and it was a fantastic evening. ඉතින් ළමයි අපේ 2 days උතනින් ඉවරයි. මම ඇත්තටම 2 days එකේ videos jumble වෙලා දාලාද කියලා මට order එක හරියටම මතක නැහැ. මම ළඟ තියෙන videos තමයි මම ඔතෙන්ට add කරේ. ඉතින් we had a very nice time ඔය අපේ dinner එක and so පහවදා අපි check out වුණා. ඊට පස්සේ අපේ homecoming shoot එක තිබ්බා ළමයි. මම ඒකේ video clip එකත් ඔයාලට දාන්නම්. It was really a fantastic 2 days. I always recommend any one of you if you want to go for your honeymoons or just to stay, right? You can choose Green Acres with no doubt, right? Really a good shout out to that particular customer service of their staff, and the chef was also very nice. I really have to say he was very nice. But අපිට ඇත්තටම ළමයි photos එහෙම ගහගන්න බැරි වුණා. මොකද අපේ homecoming එක 2 days වලට පස්සේ තිබ්බ නිසා we were in a very rush of like arranging for the wedding things. I think so thank you for watching everyone. So I hope you got some information and මතක කරලා කියනවනේ අපි මේක book කරපු කාලේ මට මතකයි අපිට offer එකක් තිබ්බා. So like we were managed to get the 2 days with a very budget amount, right? ඒ offer එකත් එක්කලා ඒ කියන්නේ අපි මාස ගානකට කලින් book කරේ ළමයි. කියන්නේ අපේ wedding එක තිබ්බේ නොවැම්බර් අග නම් we booked the hotel as I can remember like March වගේ. එතකොට මං හිතන්නේ ලොකු ඩිස්කවුන්ට් එකක් එයාලා දෙනවනේ. අන්න ඒක නිසා. ඉතින් මට දැන් වීඩියෝස් අතරම මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. But I just combine everything to have a good memory. So I think thank you for everyone for watching my video. Thank you. Bye bye.